සුබ දවසක්. ඉතින් අද අපි හපුතල යන්න ට්‍රේන් එකට නැගලා ඉන්නේ. බදුල්ලි ස්ටේෂන් එකේ ඉන්නේ. ට්‍රේන් එක ඉතින් 9ට තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ගයිස් ඉතින් බදුල්ලි ස්ටේෂන් එකේ කියන්නේ උදේ පාන්දරම මීදුමත් එක්ක මාරම් වයිබ් එකක් තියෙන්නේ. හෙලෝ ගයිස් ඉතින් අපි ට්‍රේන් එකේ යන ගමන් ඉන්නේ. අද මාත් එක්ක ඉන්නවා කවිද ඉන්නවා, හිමන්ත ඉන්නවා, ඉෂාන් ඉන්නවා, මේ ලොකු අය ඉන්නවා. යාළුවනේ අපි දැන් හාලියැල්ල ස්ටේෂන් එකේ ඉන්නේ. හාලියැල්ල පස්සේ ඊළඟ නවතන වෙන්නේ දෙමුදර. බලන්න ඉතින් මාරම ලස්සනයි. මාරම ලස්සනක් තියෙන්නේ. අජුට්ටක් බෑග්ග්‍රවුන්ඩ් එක වෙන්නන්න. ෆොටෝ ගන්න සුපිරිම ප්ලේස් එකක් තමයි අරුක්කුණමේ පාලම කියන්නේ. අපි ඉතින් අරුක්කුණමේ පාලම අපි යන ගමන් ඉන්නේ. බණ්ඩාර ස්ටේෂන් එකේ කල්පිය ගොඩක් ඉන්නවා. යාළුවනේ ඔන්න ඉතින් හපුතලේ ස්ටේෂන් එක. හපුතලේ කියන්නේ ඉතින් සීතලම පැත්තක්. මාරම් වයිබ් එකක් තියෙන්නේ. පට්ට ලස්සනයි. ලංකාවද කියලා හිතනවා ඉතින් මේවා දකින්න. හෙලෝ ගයිස් ඔන්න ඉතින් අපි කිව්වා වගේ ට්‍රේන් එකෙන් හපුතලේට ආවා. හෙලෝ ගයිස් ඔන්න ඉතින් අපි හපුතලේ ඉන්නේ. දෙම එස්කේප් එකක් ගොඩට කියලා හදන්නේ. අපි හොටෙල් එකක ඉන්නේ. බලන්නකො ඉතින් එළියේ තියෙන සුන්දරත්වය කොහොමද කියලා. ඔන්න අපේ ජිම් පප්පා නෙස්කැපේ බොනවා. ගයිස් ඉතින් අපි හපුතලේ ස්ටේෂන් එකෙන් බස් එකේ නැගලා හෙඩිසන් වලට ඇවිල්ලා පාරේ පයින් යන ගමන් ඉන්නේ. බස් එකේ වීඩියෝ තරක් තියෙන්නේ. බස් එකේ වීඩියෝ ටිකක් නම් ගන්න බැරි වුණා. බලමු අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා. හෙලෝ ගයිස් ඔන්න ඉතින් අපි හෙඩිසන් ආවා. කවිදු? ඔව් අර වෙන්නේ මට සීතලයි. මට නම් කොහොමද සීතලයි. අපි මෙහෙ තියෙන ටීවී එක ටෙස්ට් කරලා බලන්න යන්නේ. ගයිස් ඉතින් එඩිෂන් බංගුල එකත් බලාගෙන දැන් යන්නේ ලිප්ටන් ෂිප්. අපි ඉස්සරහට ගිහින් මොනවද බිව්වේ? එළකිරි. කොන්චුච්චු. එහෙනම් ගයිස් ඉතින් ලිප්ටන් ෂිප් වලට තමයි දැන් පස්සේ යනවා මම ඉන්නේ. ආවට දැන් ඔක්කොම කියලා මට බඩේ කියනවා. බාහිර දෙන්නේ නැහැ බං. දඹේ දැන්නට ආවා. අද අයිබොංගල් නිසා ටැමිල් කට්ටියන්ගේ මේ උත්සවේ බස් එකෙන් බැහැ ඉතින් පයින් යනවා. තව කිලෝමීටර් 7ක් යන්න තියෙනවා. පාර බ්ලොක් එකේ මට Google Maps වල නෑ. ඉතින් අපි ලිප්ටන් ෂිප් යන ගමන් පාරේ චූටි යාළුවෝ දෙන්නෙකු සෙට් වුණා. එයා නම් මාර හුරතල්. බයි. දැන් නම් හොඳට මහන්සි. තව කිලෝමීටර් 5ක් තියෙනවා. හරිද? මේ සීල් එක නවත්තලා පොඩ්ඩක් කමුද? කොහොමද යන්නේ කියලා? ඉතින් අපි පයින් ඇවිල්ලා මගේ ට්‍රේන් බස් එක හම්බුණා. දැන් නයිද ගමන අවුලන්නේ නැහැ. අපේ ලොකු අය ඉන්නවා. ඔන්න ගයිස් ඉතින් අපි බස් එකෙන් ඇවිල්ලා බැහැලා ඉතින් ලිප්ටන් ෂිප් යන තව කිලෝමීටර 2ක් උඩට පයින් යන්න ඕනේ. ඔයාලට පේන්නේ නැති වටපිටාව ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. මාරම ලස්සනක් තියෙන හරිම අමාරුයි.
පොඩි විශේෂ දෙයක් අපේ ගමන ලස්සන කරන්න ඉතින් අපිට සංගයවලා දෙන්නෙක් හම්බුණා. හෙලෝ. Hello. ගයිස් ඉතින් අපි තේවත් යායක් මැදින් උඩට යනවා. ලොකෝ අයියා තමයි ගයිඩ් කරන්නේ අද. ගයිඩ් කරන්න ගිහිල්ලා පාර වරදිත් දන්නේ නැහැ. අපිත් ෆස්ට් ටයිම් එන්නේ. උඩට ගිහින් බලමුකෝ ඉතින්. ගයිස් ඔන්න ඉතින් කිලෝමීටර් දෙකක් ඇවිල්ලා අපි ලිප්ටන් ෂිප් ආවා. බලමුකෝ අපි කොහොමද view point එක කියලා. guys ඉතින් අද දවසේ ගමන අපි ගියා ඉස්සලම හපුතලේ. ඊට පස්සේ අපි ආවා ලිප්ටන් ෂිප් ආවා. ඉතින් ලිප්ටන් ෂිප් ගිහිල්ලා එතන තියෙන ලස්සනත් බලලා ආය පල්ලෙහාට ආවා. වැඩේ කියන්නේ මොකද්ද? මේ බස් එක නෑ. මේ පේක වෙලාවට මට බස් එක කැඩිලා ඉතින් ආයි කිලෝමීටර් 7ක් ගඹේ තැන්න ගමට යන්න ඕනි. එතින් තමයි ඉතින් බස් එකක් ගන්න වෙන්නේ. අන්තිම බස් එක තියෙන්නේ 6:00. බලමු අපි දම්බේ ගන්න ගියොත් ආයෙ එකක් දාන්න. ඊට පස්සේ යනවා බෙරගල. අපි බෙරගලට ගිහිල්ලා හම්බෙමු. good morning guys. ඔන්න ඉතින් ඊයේ බෙරගල ආපු ගමන කියන්න බැරුණානේ. අපි යාළුවෙක්ගේ ගෙදර ආවේ. රෑ ෂොට් ටිකක් ගන්න බැරුණා. කැම් එකේ බැටරි මදි වෙලා. අපි දැන් ඉතින් ආයෙ බදුල්ලට යන්නේ. දැන් වෙලාව කීයද? 6ට බස් එක තිබුණා. 6 බස් එක ගිහිල්ලා දැන් ඉතින් 6:00 නිකන් ඉන්න ඕනේ. දැන් ඉතින් ආයෙ අපි බදුල්ලට ගිහිල්ලා යම්බස ගිහිල්ලා ලෙච්ච යන්නත් තියෙනවා. අපි බදුල්ලට ගිහිල්ලා යමු. hello guys ඔන්න ඉතින් අපි බෝඩිමට ආවා. දැන් උදේ 8යි අපි ලෙච්ච යන්නත් ඕනි. ඉතින් ඊයේ දවස ගැන කිව්වොත් ඉතින් කියන්නේ සුපිරි ඇත්තටම. අපි අපතලේට ගිහිල්ලා එඩිෂන් ගිහිල්ලා ලිප්ටන් ෂිප් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අපි බෙරගලට ගියා. අපි ඒක මුලින් කිව්වේ නෑ. අපි රෑ වුණා. ඒ හින්දා අපි යාළුවෙක්ගේ ගෙදරට ගියා එහෙම බෙරගලට. ඊට පස්සේ අද උදේ තමයි ආවේ. ඉතින් සුපිරිම ගමනක් වුණා. channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.